සුබ දවසක් කියන්නේ සියලු දෙනාටම ඔන්න අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම. ඉතින් අදත් අරගෙන ආවේ අලුත් නිවුස් එකක්. රජය විසින් නිකුත් කළපු අප්‍රේල් මාසයේ සඳහා නිකුත් කරපු අලුත් ගැසට් පත්‍රයේ ඒ කියන්නේ අස්වැසුම සඳහා මොකද්ද මේ නිකුත් කරපු අලුත් ගැසට් එක කියලා තමයි මම අද අරගෙන ආවේ ඔයාලට. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන මේ වීඩියෝ එකට එකතු වෙන්න. එහෙනම් වැඩි විස්තර කතා නොකර අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් මොකද්ද මේ අලුතෙන් දාලා තියෙන ගැසට් එක කියලා අපි බලමු. මේ විදිහට තමයි දාලා තියෙන්නේ. වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට නියමිතයි. ඒ කියන්නේ අස්වැසුම කලින් ඔයාලට හම්බුනේ රුපියල් 3000 නම් මේ මාසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ මේ පාර ඔයාලට හම්බෙන්නේ රුපියල් 5000ක්. ඒ කියන්නේ වැඩිහිටියට රුපියල් 3000ක් හම්බුණා නම් ඒක මේ අප්‍රේල් මාසෙදි 5000ක් වෙලා තමයි ඔයාලට හම්බෙන්නේ කියලා තමයි මේකේ කියන්නේ. ඊළඟට මේ වැඩිහිටි දීමනාව අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ මේ හම්බෙන මුදල් ඔයාලට අප්‍රේල් මාසෙදි තමයි අනිවාර්යෙන් හම්බෙන්නේ කියලා දාලා තිනවා. ඒ දිනයක් දාලා නැහැ. අප්‍රේල් මාසෙදි අනිවාර්යෙන් හම්බෙනවා කියලා තමයි අලුත් ගැසට් එකේ මේ ළඟදි නිකුත් කරපු ගැසට් පත්‍රයේ දීලා තියෙන්නේ. එමෙන්ම ආබාධිත සහිත තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7500 සිට රුපියල් 10000 දක්වා ඉහළ නැංවීමටත් නියමිතයි. ඒ කියන්නේ ආබාධිත අය ඒ වගේම වකුගඩු මුදල් ගත්තු අය අන්න ඒ අය එයට හම්බුනේ රුපියල් 7500 නම් ඒ අයට මේ පාර රුපියල් 10000ක් හම්බෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. කියන්නේ වකුගඩු ආධාර 7500ක් නම් හම්බුනේ ඒක මේ පාර 10000ක් වෙලා තමයි ඔයාලට හම්බෙන්නේ. මෙන්න මේ කරුණු දෙක තමයි අලුතෙන් ආව ගැසට් එකේ නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ පාරත් ජනතාවගේ සුබ සිද්ධි උදෙසා කටයුතු කර තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් තොරතුරු අරගෙන එන්නම් ඔයාලට එසැනින් මගේ channel එක හරහා මේ සියලුම දේවල් බලා ගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මේක පහලින් comment කරන්න, share කරන්න, like කරන්න. දැන් නැති අයටත් බලන්න මේක share කරලා එයාටත් මේ පණිවිඩය දෙන්න. එහෙනම් තවත් අලුතෙන් වීඩියෝ එකක් අරන් එනකම් මගේ channel එකට එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් ජය වේවා.